විශ්වයේ හෙවත් ලෝකය ගැන කතා කරද්දී පළමුව අවධානය යොමු වෙන්නේ දෙවිවරුන්ගේ පැත්තට. ඉතින් ඒ අතරිනොත් විශේෂ දෙවිවරු 3 දෙනෙක් ඉන්නවා. එනම් බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන දෙවිවරු. නූතන විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන හා සමානයි විශ්වය ගැන කතා කරද්දී මේ 3 දෙනා. ඉතින් විශේෂයෙන් Hindu දහමට අනුව මෙම තිදෙනාගේ පහළවීම ගැන විවිධ මතයන් පවතිනවා. විෂ්ණු පුරාණය, භගවත් පුරාණය වැනි ග්‍රන්ථවල විස්තර පවතින බව කියවෙනවා. එක් මතයක් ලෙස විශ්වය හිස් අවකාශයක්ව පැවති සමයේ මේ මුළු මහත් විශ්වයේම ශක්තිය වන නැතිනම් නිර්මාතෘ ලෙස සැලකෙන මාතා ආදි ශක්තිය මෙම තිදෙනා නිර්මාණය කළ බවත්, එම අවස්ථාවේදීම ඔවුනට හිමි ශක්තියින් හෙවත් දේවීන්ද නිර්මාණය කර ඔවුන්ට හිමි කාර්යභාරය පැවරූ බව සඳහන් වෙනවා. එම මතයට අනුව බ්‍රහ්ම දෙවියන් එතැන් පටන් ඕම්කාරයෙන් දීප්තිමත් සූර්යයා බිහි කර තම මැවීමේ ක්‍රියාවලිය සිදු කළ බවත්, වේදයන් රචනා කළ බවත් කියවෙනවා. විෂ්ණු දෙවියන් ඒවා ආරක්ෂා කරමින් සියලු දේකම සමතුලිත බව සුරකිමින් පාලනය කිරීම සිදු කිරීමත්, ශිව දෙවියන් ඊතා විචිත්‍රයයි සැලකෙන නටරාජ ස්වරූපයෙන් සියලු දේකම අවසානය මෙන්ම නව යුගයන් උත්පාදනය කිරීම යන වශයෙන් තම භූමිකාවන් සිදු කරන බවත් විශ්වාස කෙරෙනවා. එමෙන්ම තවත් මතයක් ලෙස අඳුරු වූ ශූන්‍ය යුගයක මහා සාගරය පැවති බවත්, එහි ශේෂ්නම් නාගරාජයා මත නිද්‍රාශීලීව සිටි විෂ්ණු දෙවිඳුගේ නාභියෙන් හටගත් නෙළුම් මලක් මත බ්‍රහ්ම දෙවිඳුගේ උපත සිදු වූ බවත් කියවෙනවා. එලෙසම ඉන්පසු විෂ්ණු දෙවියන්ගේ නළලින් ශිව දෙවිඳු උපන් බවත් කියවෙනවා. පහළවීම පිළිබඳ කුමන මතයන් පැවතියද කාර්යභාරයවල වෙනසක් සිදු වෙන්නේ නැහැ. එලෙසම සදාශිව හෙවත් ආදී ශිව ලෙස සැලකෙන ශිව දෙවිඳුගේ පළමු ස්වරූපයෙන් අනෙක් දෙදෙනා ජනනය කළ බවටත් මත පවතිනවා. එනම් සදාශිව දෙවිඳුගේ දකුණු පැත්තෙන් මහා බ්‍රහ්ම දෙවියනුත් වම් පසින් විෂ්ණු දෙවියනුත් නිර්මාණය කළ බව. ඉතින් මේ අනුව විශ්වීය වශයෙන් ත්‍රිමූර්තියෙහි උපත සම්බන්ධව ඒකීය මතයන් නොමැති බව පේනවා. නමුත් තිදෙනාගේ භූමිකාවන් වල වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයට කුමන හෝ ආකාරයකින් පහළ වුවද තිදෙනා අතරින් උසස් කවුද උත්තරීතර යන මතවාදය නූතනයේ වගේම එම තිදෙනා අතරත් අනිකුත් දෙවි දේවතාවුන් වගේම ඍෂිවරුන් අතරත් පැවති තියෙනවා. බ්‍රහ්ම දෙවියන් සහ විෂ්ණු දෙවියන් අතර මෙලෙස උත්තරීතර බව පිළිබඳ විටික ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ශිව දෙවියන් විසින් එය විසඳීමට දිගපළල සොයාගත නොහැකි ස්තම්භයක් නිර්මාණය කොට පවසා ඇත්තේ එහි දිගපළල හෙවත් පටන් ගැම්මක් අවසානයක් සොයා පැමිණෙන ලෙසයි. බ්‍රහ්ම දෙවියන් සහ විෂ්ණු දෙවියන් එහි කතරම් උඩට පහළට ගියද දෙදෙනාට එහි ආරම්භයක් අවසානයක් සොයා ගැනීමට නොහැකි වූ තැන බ්‍රහ්ම දෙවියන් බොරුවට එය තමා සොයාගත් බව පවසා තියෙනවා. බ්‍රහ්ම දෙවියන්ගේ එම තමා උත්තරීතරයයි සිතා බොරු කීම හේතුවෙන් කෝපයට පස් ශිව දෙවියන් කාලබහිරව ස්වරූපයෙන් බ්‍රහ්ම දෙවිඳුගේ හිස් පහෙන් එක් හිසක් කඩා වෙන් කර දැමූ බවත්, එලෙසම කිසිම භක්තිකයෙකුගේ පූජාවන්ට භාජනය නොවන බවට ශාප කළ බවත් කියවෙනවා. එලෙසම දිනක් තිදෙනා එකාසල හිඳගෙන සිටිනා විට ශිව දෙවියන්ගේ සිතෙහි උපදිනවලු මම විශ්වය විනාශ කරන්නා. ඒ හින්දා මට විෂ්ණු දෙවියන් සහ බ්‍රහ්ම දෙවියන් විනාශ කර දමන්න පුළුවන්නේ කියලා. දිව්‍ය දෘෂ්ටියෙන් ඒ බව දකින බ්‍රහ්ම විෂ්ණු දෙවියන් දෙදෙනා සිනාසී තම තමන්ට ප්‍රහාර එල්ල කරන ලෙස පවසා සිටිනවා. ශිව දෙවියන් පළමුව තම ශක්තියින් ගැබ් කර ත්‍රිශූලයෙන් බ්‍රහ්ම දෙවියන් අලු බවට පත් කරනවා. නමුත් බ්‍රහ්ම දෙවියන් නැවත එම අලු මතින් නැගී සිට පවසන්නේ ශිව දෙවියනි මම මේ විශ්වය නිමැවුම් කරු, එම නිසා විනාශ කළ නොහැකි බවයි. එමෙන්ම ඉන්පසු විෂ්ණු දෙවියන් වෙත තම බලය උපයෝගී කරගෙන ප්‍රහාර එල්ල කරන ලදී. විෂ්ණු දෙවියන්ද ඉන් දැවි අලු වී ගිය බවත්, එලෙසම උන්වහන්සේද එම අලු මතින් නැවත නැගී සිටි බවත් දැක්වෙනවා. පසුව ශිව දෙවියන් කල්පනා කරනවා මම සියලු දේ නැති කරන්නා. එබැවින් මා විනාශ වූහොත් බ්‍රහ්ම විෂ්ණු දෙවියන්ද විනාශ වී යා හැකි බව. එසේ සිතා ශිව දෙවියන් තම බලය යොදා තමන්ව අලු ගොඩක් බවට පත් කරගන්නවා. ඒ සමගම අනෙක් දෙදෙනාද අලු ගොඩවල් බවට පත් වූ බව පැවසෙනවා. නමුත් මේ විශ්වයේ සියලු නිමැවුම් රාත්‍රියේදී මහා බ්‍රහ්මයා විසින් සිදු කරන බැව් සැබෑ කරමින් බ්‍රහ්ම දෙවියන් ඒ මතින් නැවත නැගී සිටි බැව් පැවසෙනවා.
එලෙසම බ්‍රහ්ම දෙවියන්ගේ සියලුම නිමැවුම් සංරක්ෂණය කරන්නා වන විෂ්ණු දෙවියන්ද දෙවනුව නැගී සිටි බවත් මේ සියලු දේකම අවසන් සහ උත්පාදනය කරන්නා වන මහා ශිව දෙවියන්ද නැගී සිටිය බවත් පැවසෙනවා. මෙතනදී මෙලෙස උන්වහන්සේලා ලොවට පෙන්වා දක්වන්නේ උන්වහන්සේලා සංසන්දනය කිරීම අනර්ථයක් බවත් තිදෙනාම එක හා සමාන බවත් ඊට එක් හේතුවක් ලෙස බලයෙන් වැඩි සහ උත්තරීතර කවුදැයි සෙවීමට සප්ත ඍෂිවරු එක් අවස්ථාවකදී සිදු කළ කාරණයක්ද දැක්වෙනවා. එනම් බිඟුනම් ඍෂිවරයෙක් මේ බැව් පරීක්ෂා කර සනාථ කර ගැනීම සඳහා සූදානම්ව පළමුව තම පියාවන බ්‍රහ්ම දෙවියන් වෙත පැමිණ තියෙනවා. කිසිම ආචාරයක් ගරු කිරීමක් නමස්කාර කිරීමක් නොමැතිව තමා අසලට පැමිණ සිටීම හේතුවෙන් බ්‍රහ්ම දෙවියන් කෝපයට පත් වෙලා තියෙනවා. තම පියා බැවින් එය සංසිඳුවා මහා ශිව දෙවියන් වෙත ගොස් තියෙනවා. දෙදෙනා අතර ඇති වූ සංවාදයෙන් ශිව දෙවියන් කෝප වී ඇති බවත් ඉන්පසු ඒ පාර්වතී මෑණියන් විසින් සංසිඳු වූ බවත් දැක්වෙනවා. පසුව වෛකුණ්ඨ පර්වතයේ නිද්‍රාශීලීව වැඩ සිටි විෂ්ණු දෙවිඳුගේ ශරීරය මත තම කකුල තබා විෂ්ණු දෙවිඳුව පරීක්ෂාවට භාජනය කළ ඇති බැව් දැක්වෙනවා. එහිදී අවදි වූ මහා විෂ්ණු දෙවියන් මුනිවරයාගෙන් ඔහුගේ දෙපතුල් අල්ලා සමාව අයද ඇති බවත් මන්ද තමන් නිදා සිටි බැවින් ඔහුව පිළිගැනීමට නොහැකි වූ බව හේතු කරගෙන පසුව මහා මුනිවරු එක්ව මහා විෂ්ණු දෙවියන් ඊතා ශ්‍රේෂ්ඨයයි පවසා තියෙනවා. නමුත් දෙවියන් තිදෙනා එකතුව පෙරකී පරිදි සියල්ලන්ටම සාක්ෂි සහිතව පෙන්වා දී ඇත්තේ තිදෙනා එක් අයෙකු ලෙස සමාන බවයි. බ්‍රහ්ම දෙවියන් විඥානයේ අධිපති ලෙසත් විෂ්ණු දෙවියන් ධර්මයේ රකින්නා හෙවත් සමතුලිත බව සුරකින්නා ලෙසත් මහා ශිව දෙවියන් අවසානයේදී සියලුම නපුර නසා නැතිනම් ලෝකය පිරිසිදු කරන්නා ලෙසත් එනම් විඥානයේ ධර්මයේ පිරිසිදු බව හුවා දක්වන තිදෙනා එක හා සමාන උත්තරීතර භාවයකින් යුතු බවයි. මේ සියලු දෙයකින්ම දැක්වෙන්නේ විශ්වයේ උත්තරීතර භාවය. ලෝකයේ බිහිවීමට හේතු වූ රත්තරන් බිත්තරයෙන් පවා හුවා දැක්වෙන්නේ රත්තරන් යනු කිසිදා නොකිලිටි ද්‍රව්‍යයක් බැවින් ඉන් ඇති වූ විශ්වය කෙතරම් උත්තරීතරද නොකිලිටිද යන වගයි. ඉතින් අරූපී සියලු දේ රූපයක් බවට පත් කළ බ්‍රහ්ම දෙවියනුත් එහි සංරක්ෂක විෂ්ණු දෙවියනුත් එහි කිලුටු සම්පූර්ණයෙන් ඉවත් කර නවමුදේ උත්පාදනය කරන මහා ශිව දෙවියනුත් යනු විවාදයට සංවාදයට හෝ සංසන්දනයට බඳු නොවිය යුතු දෙවිවරු තිදෙනෙක්. ඉතින් අපට මහා සාගරය ළඟ ඉඳගෙන සාගරයේ දෙස බලාන හිටියට සුන්දරත්වය මනසින් වින්දට අපිටෙහි ගැඹුර සහ ප්‍රමාණය දැකිය නොහැකි. ඒ ලෙසමයි අපේ ඇසේ ප්‍රමාණයට පමණක් අපි දකින මේ විශ්වය මොහොතක් ඇස් පියාගෙන සමාධියට පත්ව මනසින් ලස්සනට දකින්න පුළුවන්. බුදුදහමේ වගේම Hindu දේවත්වයේ තුලත් අනන්තයට සොයා යාම නිෂ්ඵල බව දැක්වෙන බව පේනවා. ඉතින් විශ්වයේ පිදිය යුත්තන් පුදමු නමස්කාර කරමු. ඉතින් මේ විශ්වයේ එක් අංශුවක් වන අපි මේ විශ්වයේ විශ්වාස කළ යුතුයි, ආදරය කළ යුතුයි. ඉතින් ඔයාලා හැමෝටම මුළු මහත් විශ්වයේම ආශිර්වාදය ලැබේවා. ජීවිතයට පැමිණෙන ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා.